අපිට අනාගතේ වද දෙන හිතුවිල්ලක් ලෝභය. අපි ලෝභකම් කරොත් ওই ලෝභය අපට වද දෙනවා. ලෝභයෙන් වද වේදනාව විඳින මිනිසයා අකමැත්තෙන් මේ මනුලොවෙන් යනවා. මම එක අවස්ථාවක දැක්කා අප්‍රිකානු රටක පොඩි වීඩියෝවක්. අප්‍රිකානු රටවල වල අදටත් රිලවුන්ට උගුල් අටවල වැද්දෝ රිලවුන් අල්ලනවා. ඒකට එයාලා පාවිච්චි කරන උගුලක් ඒකට ගන්න නිකන් තැඹිලි ගෙඩියක් වගේ. මං හිතන්නේ තල් හෝ තැඹිලි ඒ ගෙඩිය හැටියට මේක කළු සුදු වීඩියෝවක් මං දැක්කේ. ඒකේ මෙහෙම උලකින් එනලා චූටි හිලක් කරනවා. සාමාන්‍ය රිලෙවෙකුට ඔහොම අත දා ගන්න පුළුවන් ගන්නට ඒ හිල. ඊට පස්සේ එයාලා කරන්නේ ඒකට ඔය කෙසෙල් ඒ වගේ පළතුරු කෑලි අර කස්සට ඔහොම දානවා. දාලා මේ ගෙඩිය ගහකට තියලා බඳිනවා. අතෙන් අතට පැනගෙන යන රිලව් අතෙන්ට ඇවිත් එයාලගේ චූටි අත ඒකත් පොර කාලා දාන්නේ. රිලව් ඉතින් කෑමකට ගිජු වුණාම එකෙක් තමයි දිනන්නේ. අනිත් උන්ට විරිත්තලා ඉලවලා එකෙක් අමාරුවෙන් අත දාගන්නවා. හරියට නිකන් අපි වලලු දානවා වගේ අමාරුවෙන් අත දාගන්නවා අර සිදුරට. එතකොට උගේ අතට අහු වෙනවා ඇතිනේ මොන හරි දාලා තියෙන එක. ඌ මේක මෙහෙම අල්ලලා අතේ එළියට ගන්නවා. අතිනවා එන්නේ. වලල්ලක් දාගෙන අත මිටිමඩුවන් ගලවන්න හැදුවොත් ගලවන්න බැහැනේ. ඒ වගේ මූ ඇද්දන්ට එන්නේ. මූ කෑ ගහනවා. ඌ කෑ ගහන සද්දෙට තමයි අර වැද්දු ටික එයාලම තමයි ඒක වීඩියෝ කරන්නේ. එයාලා මුගුරු ටිකක් අරන් ඒ පැත්තට යනවා. ඒ දර්ශනේ අපිට පේද්දි හරි දුක හිතෙනවා. ඒකද අපිට තේරෙනවා මේ මිනිසුන්ගේ අතේ තියෙන මුගුර හැටියට මේ රිලවට මේක එකපාරක් ගෙහුවනම් ඇති. ඌගේ එක අතක් හිර වෙලා අර මිනිස්සු ළඟට එනකොට ඌ තමන්ගේ අනිත් අතින් ඔළුව අල්ලගෙන කෑ ගහනවා ගහන්න එපා කියලා. එකපාරයි. මට මේ වීඩියෝ බලද්දි මට කියවුණා. ඒ දර්ශනේ දුක් සහිත නිසා මට කියවුණා. අතෑරපන් ඕක. ඇයි ඒ රිලවට අර අතේ අල්ලන් ඉන්න එක අතෑරියානම් ඌ නිදහස්. ඌව කවුරුත් මදු වලින් ඇල්ලුවේ නෑ. අහුනේ ඌමයි. ඔයාලගෙත් මගේ ජීවිත පිංගුතුනේ ලෝභකම් වලින් පිරුණොත් රිලවාට අන්තයි. තේරුම් ගන්න. ජීවිතය ඇතුලේ අපිට හරි වටින එකක් ලෝභකම් නොකර තමන්ට පරිහරණය කරන්න ලැබෙන දේවල් පවා හිතින් අත්හැරලා ඉන්න එක. මේවා මට මේ ජීවිතේ පරිහරණය කරන්න ලැබුණට මේවා ඉතින් හැමදාම බෑනේ.